දැන් වෙලාව 10:25යි. මේ තියෙන ලොකු සුපර් මාකට් තියෙනවා කැරිෆෝ කියලා සුපර් මාකට් චේන් එකක් තියෙනවා. මෙහි තියෙනවා ඒකේ බ්‍රාන්ච් එකක් අපි ඉන්න හරි. ඒකට මම යනවා දැන් ලෑම් මීට් වගේක් ගන්න යනවා. මේ මට කන්න ආසාවක් ඇති වෙලා තියෙනවා මේ කැප්ස රයිස් එක. කැප්ස කියන්නේ මේ අරබික් අයගේ ෆේමස් මේ බිරියානි අපි බිරියානි ගන්න. ඒ බිරියානි වගේ ඒ වගේ චුට්ටක් ඒ වගේ රස වෙනස් ඒ වුණාට ඒක මත්යක් හදන්න මේ ලෑම් මීට් වගේක් ගන්න යනවා. එහෙනම් අපි ගිහින් බලමු කැරිෆෝර් එකට කොහොමද ලෑම් මීට් ගන්නේ එක්ස්පීරියන්ස් එකක් බලමු කියලා. කැරිෆෝර් එකේ ෂොප් ගොඩක් වැහිලා තියෙන්නේ මේ කියන්නේ දැන් ටයිම් එක හරිනේ. කැරිෆෝර් විතර ඔපන් කරලා තියෙන්නේ 12 වෙනකන්. අනිත් ඔක්කොම රෑ 10 ට 12 වෙනකන්. මෙතන මේ ඉස්සරහින් තියෙන්නේ මේ ෆුඩ් කෝට් එක. මෙතන මේ සිනමා එක තියෙන්නේ මේ හරිය තමයි. එතකොට මේ මෙතන තියෙන පොඩි ෆුඩ් කෝට් එකක්. මේකෙන් එහා පැත්තේ ටිකක් එහාට යන්න තියෙනවා. කෙළවරට යන්න ලොකුම ලොකු ෆුඩ් කෝට් එකක් තියෙනවා. හැම කෑමක්ම වගේ එකේ තියෙනවා. මේ ඉස්සරහින් පේන්නේ මේ සිනමා මූවි 3D. ඒ කියන්නේ අලුතින් එන හැම මූවි එකක්ම වගේ මේවට එනවා ඉස්සෙල්ලාම. මේ වෙලාව දැන් රෑ 11ට විතර ඇති. 11ම විතර ඇති. මම එන වෙලාවට ඒකයි මේ කඩ ගොඩක් මේ වැහිලා තියෙන්නේ. නැත්තම් මේ හරිය සෑහෙන සෙනඟක් මේ සෙට් වෙනවා හැම වෙලෙම වගේ. මොකද යට තියෙන කාර් පාක් එක වාහන පාක් කරන්න තියෙන පිටිපස්සේ පාක් කරලා උදින් තමයි උඩට එන්න තියෙන්නේ. මේ හරිය දැන් කවුරුත් නැහැ. මිනිස්සු පොඩ්ඩක් අඩුයි. කැලිෆෝර් එක හරිය විතරයි මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ මේ මෝල් එකේ සුපර් මාකට් එකේ විතරයි ඒ හරිය විතරයි දැන් මිනිස්සු මේ ගෙවසෙන්නේ. නැත්තම් මේ ඔක්කොම සෙනඟ වලින් පිරෙනවා. කැලිෆෝර් එක ඇතුළට ආවා. ඉතින් බලමු මේ හරිය ඉලෙක්ට්‍රොනික් සෙක්ෂන් එක තියෙන්නේ. බියුටි සැලුන් අයිටම් ඊපස්සේ ෆුඩ් අයිටම් මේ පැත්තේ මේ වගේ තමයි. හරි විශාලයි. UAE වල තියෙනවා මේ වගේ අවුට්ලට් 160 ගණන් තියෙනවා මම දන්න විදිහට. cat food මුලින්ම ගන්න ඕනේ මොකද අපි ඉස්සරේ කැම ටික ඉවරයි. ini මේක තමයි එයා කන්නේ. chicken tuna sweet potato flavor එක. bakery items, cheese, vegetable cut, fish,
Okay. Better more? No. Better, no fat. For capsa. That's big. It's okay. No. More. Yes. Let's put it in. මෙතන බීෆ් තියෙනවා. බපලෝ. එතකොට lamb, sausages වර්ග. එතන තියෙනවා මේ grill